ආයුබෝවන් ආදරණීය ෆිල්ම් පිස්සි පිස්සාවන්ට අද මම ඔයාලට අරගෙන ආවේ වර්ල්ඩ් නම්බර් 1 හොරෙක්ගේ දියමති හොරකමක් ගැන. සමහර වෙලාවට හොරකම් කරන්න වෙනවා බඩ ගැන හිතලම නෙමෙයි තමන්ගේ පවුලේ ආරක්ෂාව වෙනුවෙන් ගෞරවය රැක ගන්න. ඒක ටිකක් අමුතුයි නේද? මේකත් ඒ වගේ හොරකමක්. හොරකමක් කිව්වට මේක වෙට සුපිරි හොරකමක්. ජෙල් දීප් කියන මේ හොරකමේදී සිද්ධ වෙන්නේ ලෝක ප්‍රසිද්ධ රතු දියමන්තියක් මංකොල්ල කන එකක් ගැන. මේ කියන නළුව නම් අපි හැමෝම ආදරය කරන සයිෆ් අලි ખાන්. ඉතින් කතා ඇති අපි යමු නේද ෆිල්ම් එකට. ඊට කලින් හොඳ ළමයි වගේ ලයික් එකක් දාලා අනිවාර්යයෙන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න ඕනි හොඳද? එතකොට තමයි මට තව කතා ආසාවෙන් මහන්සි වෙලා ඔයාලට අරගෙන එන්න හිතෙන්නේ. වැරදි දැක්කොත් කමෙන්ට් සෙක්ෂන් එකේ මට බනින්නත් පුළුවන් හොඳේ. හරි අපි යමු ෆිල්ම් එකට. ඔන්න කතාව පටන් ගන්නේ චිත්‍ර වෙන්දේස් කරන කෞතුකාගාරයක ස්පෙෂල් ගෙස්ට් වලට විතරක් ආරාධනා කරලා තියෙන වෙන්දේසියකින්. මේ වෙන්දේසියේ දුර්ලභ කලා එකතුවක් තියෙනවා. ඉතින් මේ ප්‍රදර්ශනය කරන්නේ ප්‍රසිද්ධ කලාගාරයකට හිමිකම් කියන රාජන් ඕලක් කියන කෙනා විසින්. අපිට රාජන් ඕලක් වෙන්දේසියට එනවා පෙන්නනවා. ඒත් එයා කෙලින්ම වෙන්දේසියට එන්නේ නැතුව එතනම තියෙන වෙන කාමරයකට යනවා. මෙතන හොඳ දෙයක් සිද්ධ වෙනවා කියලා නම් පේන්නේ නැහැ. මෙතන ඉන්නේ මෙහෙත කියලා කියන රාජන්ගේ කනකාධිකාරිවරයා. මෙයා මෙතන පැඳලා දාලා කටෙත් රෙදිපටි වගේක් ඔබලා තමයි තියෙන්නේ. කොහොම හරි නොදැනුවත්කමකින් රාජන්ගේ විදේශ ගිණුම් වල දත්ත ඉන්ටර්පෝල් වලට ලීක් වෙලා තියෙනවා. ඒ නිසා තමයි මේ මෙහෙතෝ මෙහෙම බැඳලා දාලා තියෙන්නේ. මෙහෙත ඉල්ලීමක් කරනවා මාව මරන්න එපා මම මේ මුකුත්ම දන්නේ නැහැ කියලා. මාව විශ්වාස කරන්න කියලාත් කියනවා. එතකොට රාජන් නෝලොක් කියනවා විශ්වාස කළා කියලා මගේ කෝටි 200 ආයෙ එන්නේ නැණි කියලා. කොහොම හරි රාජන්ගේ ක්ලයන්ට්ස්ලගේ සල්ලි ඒ account වල තිබිලා තියෙනවා. ඒ සල්ලිත් නැති වෙලා. ඒව පියවන්න ඕන නිසා තමයි රාජන් මේ කෞතුකාගාරයේ තියෙන වටිනාම පේන්ටින්ග්ස් ටික වෙන්දේසි කරන්න වෙලා තියෙන්නේ. රාජන් මෙහෙතට හොඳටම ගහලා එතනම මරලා දානවා මහා නපුරු විදියට. එයා එතනදී කියනවා මං ගොඩක් උත්සාහ කරනවා මිස්ටර් රාජන් නෝලක් වෙන්න ඒත් උඹලා වගේ උන් නිසා රාජන් බායිව එළියට ගන්න වෙලා කියලා. ඉතින් රාජන් කියන්නේ අතීතයේ මැරෙක් වගේ කෙනෙක් කියලා අපිට ටිකක් හිතෙනවා. ඊට පස්සේ රාජන් වෙන්දේසියට යනවා. එතනදී එයාට ජෙනිෆර් ලෝබෝ කියලා තවත් කෞතුකාගාරයක් කරන ගැහණු කෙනෙක් හමු වෙනවා. එයාත් එක්ක කතා කරද්දී රාජන් දැනගන්නවා රෙඩ් සන් කියන අප්‍රිකාවේ අභිමානයට තුඩු දුන් යමක් ඉන්දියාවට රැගෙන එන්නත් මේ ජෙනිෆර්ගේ කෞතුකාගාරයේ තැන්පත් කරන්නත් සැලසුමක් තියෙනවා කියලා. ඉතින් අපි ඉස්සරහදී බලමු මේ රෙඩ් සන් කියන්නේ මොකක්ද කියලා. ජෙනිෆර් ලෝබෝ එක කතා කරපු එක රාජන්ගේ ඔළුවට තදින්ම වැටිලා තියෙනවා සහ එයාගේ ඔළුවේ ප්ලෑන් එකක් වැඩ කරනවා කියලා අපිට පේන්න ගන්නවා. ඊට පස්සේ අපිට පේන්නනවා ජාතික අධිවේගී මාර්ගයක ප්‍රවාහනය කරමින් තිබූ ඉතා වටිනා එමරල්ඩ් මාලයක් සොරකම් කිරීම ගැන නිවුස් එකක් ටීවී එකේ යනවා. මේ විස්තරයට අනුව මේ හොරකම අද්විතීය එකක්. මේ දිහා කෙනෙක් බලන් ඉන්නව පෙන්නනවා. ඒ ඉතින් වෙන කවුරුත් නෙවෙයි ඉන්දියාවේ සුපිරි නළු සයිෆ් අලි ખાන්. ඒ කියන්නේ මේ ෆිල්ම් එකේ හීරෝ එයා තමයි රෙහාන්. ඉතින් මෙයා ටවල් එකක් ඇඳගෙන රූම් එකක ඉන්නවා වගේ තමයි පෙන්නන්නේ. ඒ රූම් එකේ ඇඳ උඩ අර හොරකම් කරපු මාලය දාගත්ත කෙල්ලෙක් නිදාගෙන ඉන්නව පෙන්නනවා. ඉතින් මේ කෙල්ලව දවසකට විතරක් ගත්ත කෙනෙක් කියලා වගේ තමයි පේන්නේ. කෙල්ල කියනවා මගේ නමවත් නොදැන ඇයි මට මෙච්චර වටින මාලයක් දුන්නේ කියලා. අපි ඒක රහසක් විදියට තියාගමු කියලා රෙහාන් නැගිටලා යන්න යනවා. කෙල්ල hina වෙවි එයා යන දිහා බලන් ඉඳලා බෙල්ල අත ගාති තමයි දැනගන්නේ මාලේ බෙල්ලේ නෑ කියලා. කොහොම හරි මාලේ තරන් රෙහාන් යනවා පෙන්නනවා. එහෙම යද්දී එයාව දෙන්නෙක් ෆලෝ කරනවා පෙන්නනවා. එයා නගරේ දාමදින තැනක සෙල්ලම් කරනවා පෙන්නනවා. මෙතනදී මේසෙට යටින් එමරල්ඩ් මාලය අලවි වෙන හැටිත් පෙන්නනවා. මේ විදියට තමයි ඉතින් එයාගේ ගේම් කාටවත් අල්ලගන්න බැරි වෙන්න තමයි මේ රෙහාන් ගේම් ගහන්නේ. ඒ අතරේදී තරුණ කොල්ලෙක් මෙතනට එනවා දකින්න රෙහාන් හැමින් එතනින් මාරු වෙනවා. අර ෆලෝ කරන දෙන්නයි තරුණ කොල්ලයි තුන් දෙනාම රෙහාන් පස්සේ යනවා. කොහොම හරි ෆලෝ කරන දෙන්නට රෙහාන්ව මිස් වෙනවා. එයාලා කෝල් එකක් අරන් කියනවා රෙහාන් මිසින් කියලා. ඉතින් මේ දෙන්න මේ පොලිසියෙන් දාපු දෙන්නෙක් කියලා අපිට හිතා ගන්න පුළුවන්. කොහොම හරි අර පස්සෙන් ආපු තරුණ කොල්ලා රෙහාන්ව අල්ලගෙන රෙහාන් එක කතා කරනවා පෙන්නනවා. එයාගේ නම අවි. එයා වෙන කවුරුත් නෙමෙයි රෙහාන්ගේ මල්ලි. එයාලා දෙන්නගේ කතාවෙන් තේරෙනවා අවුරුදු 3කට පස්සේ තමයි එයාලව හමු වෙලා තියෙන්නේ කියලා. එයා ඇවිල්ලා තියන්නේ එයාගේ තාත්තා ගැන විස්තරයක් කියන්න. රෙහාන්ගේ අවීගේ තාත්තා ડોක්ටර් කෙනෙක්. එයා පුණ්‍යාදාර රෝහලක් කරනවා. ඒකට එක පුද්ගලෙක් ඇවිත් කෝටි 10ක් පරිත්‍යාග කරලා. ඒ කෙනා තමයි රාජන් නෝලක්. කොහොම හරි ඒ වෙලාවේ තාත්තගේ account එකට සල්ලි දැම්මට පස්සේ රාජන්ගේ බිස්නස් පාර්ට්නර් අවීව එළියට එක්කන් ගිහින් කියනවා තාත්තගේ account එකට දාපු ඔක්කොම සල්ලි කළු සල්ලි කියලා. හොරගිනුවකින් ට්‍රාන්ස්ෆර් කළේ කියලා. චංකි තමයි එයාගේ බිස්නස් පාර්ට්නර්. ඒවා හොරකම් කරපු සල්ලි අපිට ඕන නම් ඔත්තුවක් දීලා තාත්තව හිරේ යවන්න පුළුවන් කියලා එතනදී චංකි කියනවා. තමන්ගේ පුතා හොරෙක් නිසා ගෙදරින් එළියට දාපු අවංක දොස්තර මහත්තයව හොරෙක් කරන්න අපිට පුළුවන් කියලා මේ චංකි කියනවා. ඉතින් මේ කියන්නේ රෙහාන් ගැන. රෙහාන් හොර වැඩ කරපු නිසා තාත්තා පවුලෙන් එයාව අයින් කළා. තාත්තා හරි අවංක කෙනෙක්. ඒකයි එහෙම කරලා තියෙන්නේ. ඉතින් අවීට තර්ජනය කරනවා තාත්තා හොරෙක් කරලා මුළු ලෝකෙටම කියනවා කියලා. අවී බය කරනවා. ඊට පස්සේ රාජන් එතනට ඇවිල්ලා කියනවා
උඹට තාත්තා ඕනි නම් මට රෙහාන්ව ගෙනත් දීපන් කියලා. අන්න ඒ නිසා තමයි අවි අවුරුදු 3කට පස්සේ මේ අයියව හොයාගෙන ඇවිල්ලා තියෙන්නේ. ඇත්තටම කියනවා නම් අවි තාත්තයි ඉන්දියාවේ ජීවත් වුණත් රෙහාන් දුර රටකට ඇවිල්ලා හැංගිලා ඉන්නේ රාජන් ඕලෙක්ගෙන් බේරෙන්න ඕන නිසා. අවි ගොඩක් දේවල් කියලා උදව් කරන්න කිව්වත් රෙහාන් මට මුකුත් කරන්න බෑ කියලා යන්න යනවා. ඊට පස්සේ රෙහාන් වීදියේක ඇවිද ඉන්නවා. එයාට එයාගේ ඔළුව ඇතුලේ නැහෙන්න ගන්නවා. තාත්තා කියනවා මගේ පුතා හොරෙක් වෙන්න බෑ, මේක වෙන්න බෑ, මෙහෙන් ඵලයන් යන්න, මගේ ඇස්වලට නොපෙනෙන්න කියලා කෑ ගහලා බනින එක. ඊට පස්සේ අපිට මුම්බායි වල ඉන්න ගේම් ප්ලේ කරන කෙල්ලෙක්ව පෙන්නනවා. එයාට කෝල් එකක් එනවා. ඒ රෙහාන්ගෙන්. එයාලා හොඳම යාළුවෝ වගේ පේන්නේ. කෙල්ල එකපාර අහනවා මොකක්ද මේ පාර ප්ලෑන් එක කියලා. ඊට පස්සේ අපිට පෙන්නනවා අර රෙහාන් පස්සේ පන්නපු CID ඔෆිසර්ස්ලා දෙන්නව. එයාලා වෙවල තියෙන්නේ වික්‍රම් කියන කෙනෙක්. මෙයාලා දෙන්න කතා කර ඉන්නේ ඊයේ රෙහාන් අතුරුදහන් උනේ කොහාටද කියලා. ඒ එක්කම රෙහාන් ඇවිත් මේ දෙන්නගේ වාහනේ පිටිපස්සේ වාඩි වෙනවා. ඔයාලා අවුරුදු 2ක් තිස්සේ රටින් රටට මගේ පස්සෙන් එන නිසා ඔයාලා ගැන මට අනුකම්පා හිතුණා. ඒ නිසා මමම යටත් වෙන්න ආවා කියලා රෙහාන් කියනවා. වික්‍රම්ට කෝල් කරලා මාව අල්ලගත්ත කියලා කියන්න කියලාත් කියනවා. ඊට පස්සේ වික්‍රම් මෙහෙයුමක ඉන්නව පෙන්නනවා. එයා STF ලොක් එක. එයා මෙහෙයුම කරන අතරේ අර එයාගේ ගෝලයන් දෙන්නගේ කෙනෙක්ගෙන් කෝල් එකක් එනවා. එයාගේ නම චඩ්ඩා. රෙහාන් බාර වුණා කියලා චඩ්ඩා වික්‍රම්ට කියනවා. නත්තල්සිය විශ්වාස කරත් රෙහාන්ව විශ්වාස කරන්න එපා. ඒ නිසා එයාව එයාපෝට් එකට එනකන් හරි පරිස්සමෙන් එක්කන් එන්න කියලා වික්‍රම කියනවා. මම එතෙන්ට එන්නම් කියලාත් වික්‍රම කියනවා. චඩ්ඩයි අනිත් ඔෆිසරුයි රෙහාන්ව අරන් එයාපෝට් එකට යනවා. ඒ යන ගමන් රෙහාන් ඒ දෙන්නගේ අත්වලින් අල්ලලා කියනවා අපි මේක සමරන්න බොම් කියලා. ඒත් එයාලා අකමැති වෙනවා. ඉතින් රෙහාන් කියනවා එහෙනම් ඔයාලා මං ගැන ඇහැ ගහගෙන ඉන්න මං නිදා ගන්නවා කියලා පුටුවකට වෙලා නිදා ගන්නවා. ටික වෙලාවකින් ඉන්දියාවල ඉඳන් වික්‍රම් එයාපෝට් එකට එනවා පෙන්නනවා. චඩ්ඩයි එයාගේ සංගයන් හොඳටම පුටු උඩ නිදි. රෙහාන් නම් පේන්නේ නැහැ. වික්‍රම් එයාලව ඇහැරවලා රෙහාන් කෝ කියලා ඇහුවම තමයි එයාලා දන්නේ රෙහාන් නෑ කියලා. ඉතින් දෙන්නගේ මතේ පොඩි පැච් දෙකක් තියෙනවා රතු පාට වෙලා වික්‍රම් දකින්නවා ඒක. ඒක නින්ද යන බෙහෙතක්. නින්ද යන බෙහෙතක් මෙයාලා දෙන්නගේ ඇඟට ඇතුල් කරලා කියලා වික්‍රම් දැනගන්නවා. මතකයිනේ රෙහාන් දෙන්නගේම අත් වලින් එකපාර අල්ලලා බොන්න යමු කිව්වේ. අන්න ඒ වෙලාවේ තමයි මේක කරලා තියෙන්නේ. ඉතින් රෙහාන් චඩ්ඩගේ પાස්පෝර්ට් එකත් අරන් ගෞරව් චඩ්ඩා නමින් ඉන්දියාවට ගිහිල්ලා. STF අයට ලේසියෙන්ම රටින් යන්න පුළුවන් නිසා තමයි රෙහාන් මෙයාලට බාර වෙලා තියෙන්නේ. එයාලගේ පහනින් එළිය බලන් රටින් පිට වෙලා තියෙන්නේ. ඉතින් මේ වෙලාවේ වික්‍රම් කල්පනා කරනවා මෙච්චර රිස්ක් එකක් කරන් රෙහාන් ඇයි මුම්බායි වලට ගියේ කියලා. ඔන්න ඊට පස්සේ අපිට ඕලක්ව පෙන්නනවා. රාජන් ඕලක්. හොඳම වැඩේ කියන්නේ එයාව හම්බෙන්න අමුත් එක්ක ඇවිල්ලා. ඒ වෙන කවුරුත් නෙමෙයි. සුපිරි මංකොල්ලකරු රෙහාන්. මෙයා නිකන් නෙවෙයි ඉන්නේ. ඕලගේ ආරක්ෂාවට හිටු බල්ලවත් හුරතල් කර තමයි ඉන්නේ. මේක දැක්කම ඕලක්ට ලැජ්ජ හිතෙනවා. ආරක්ෂාවට හදපු බල්ලා හොරත් එක්ක හොඳටම යාළු වෙලා නිසා. ඒ වෙලාවේ රෙහාන් අහනවා මෙච්චර තාත්තලා ඉද්දී අයවා මගේ තාත්තම අල්ලගත්තේ. මොකක්ද වෙන්න ඕනි කියලා. රාජන් ඕලක් කියනවා පුංචි මංකොල්ලයක් කියලා. මෙච්චර දුර මාව ගෙන්නන්න තරම් මොකද්ද හේතුව කියලා කියනවා. රාජන් කියනවා රෙඩ් සන් කියලා. ඊට පස්සේ රෙඩ් සන් ගැන පොඩි ප්‍රෝග්‍රෑම් එකක් දාලා පෙන්නනවා රෙහාන්ට. රෙඩ් සන් කියන්නේ අප්‍රිකාවේ වටිනම දියමන්තිය. කැරට් 318ක බර තියෙන කෝටි 500කටත් වඩා වටින මේ දියමන්තිය නිසා අප්‍රිකාව ලෝක ප්‍රසිද්ධ වෙලා තියෙනවා. අප්‍රිකාවේ රාජකුමාරයෙක් ඉන්නවා ගමුණු කියලා. එයාට තමයි ඒක අයිති. එයා ඒක අරගෙන ලෝක සංචාරය කරනවා. ලෝකයේ ලොකුම කෞතුකාගාරවල තමයි මේ දියමන්තිය ප්‍රදර්ශනය කරන්නේ. ඒක මුම්බායි වල ෆෝර්ට් ට්‍රේස්ට් කියන කලා මධ්‍යස්ථානයේ ලබන සතිය ප්‍රදර්ශනය කරනවා. ඒක හොරකම් කරන්න තමයි රාජන් නෝලක් රෙහාන්ව මෙතනට අරගෙන ඇවිල්ලා තියෙන්නේ. රෙහාන් කියනවා ෆෝර්ට් ට්‍රේස්ට් එකේ සිස්ටම් එක ලෝකේ කාටවත්ම හැක් කරන්න බෑ කියලා. ලෝකේ කාටවත්ම හැක් කරන්න බැරි වුණාට ලෝකෙම නම්බර් 1 මැනික් හොරාට ඒක කරන්න පුළුවන් කියලා ඕලක් කියනවා. මේක හොරකම් කළත් කවදාවත් විකුණන්න බෑ කියලා රෙහාන් කියනවා. ඉන්නවනම් ඉන්නේ එක්කෙනයි ඒ මූස විතරයි කියලා. ඒත් මූස කියන්නේ රාජන් නෝලක් එක්ක ජම්මන්තර වෛරක්කාරයෙක්. ඒ නිසා ඒක කරන්නත් බෑ කියලා රෙහාන් කියනවා. උඹේ වැඩේ කරපන් මම මගේ වැඩ බලා ගන්නම් කියලා රාජන් කියනවා. බාගේ බෙදෙනවා නම් වැඩේ කරනවා කියලා රෙහාන් කියනවා. තව මගේ තාත්තගෙන් දුරස් වෙලා එන්න කියලාත් කියනවා. ඕලක් hina වෙලා බල්ලව ළඟට කතා කරගන්නවා. මම මෙයාව ගෙනිද්දි මෙච්චර පොඩි කියලා ඕලක් තමන්ගේ අල්ල පෙන්නනවා. මගේ අත්වලින් මෙයාව හැදුවේ කියලා කියනවා. කෑවේ බිව්වේ නිදාගත්තේ මගේ ළඟමයි. මෙයා රොට්වයිලට් හරිම භයානකයි. ඒත් අද කවදාවත් දැකපු නැති උඹ ළඟ බිස්කට් කකා හොරතල් වුණා. එහෙම කියලා බල්ලට වෙඩි තියලා මරලා දානවා. මේකට රෙහාන් ෂොක් වෙලා බලන් ඉන්නවා. මම ලේසියෙන් කාවත් විශ්වාස කරන්නේ නැහැ කියලා රෙහාන්ව ඕලක් එක්කම ඕලගේ ගෙදර තියාගන්නවා. රෙහාන්ට කාමරයක් ලැබෙනවා. ඉතින් රෙහාන්ගේ කාමරේ පෙන්නන්න රාජන්ගේ බිස්නස් පාර්ට්නර් චංකි රෙහාන්ව එක්ක අරගෙන යනවා. රූම් එක ළඟට ගිහින් කියන උඹේ ෆෝන් එක දීපන් කියලා. ඉතින් රෙහාන් ෆෝන් එක දෙනවා. චංකි ෆෝන් එක අරගෙන පොළවේ ගහලා පාගලා දානවා. හැබැයි
ඒ ෆෝන් එක රෙහාන්ගේ නෙවෙයි චංකිගේ. රෙහාන් ඒක එයාට නොදැනෙන්න උස්සලා. ඉතින් කාටවත් නොදැනෙන්න ඕනම වැඩක් කරන්න මේ රෙහාන්ට පුළුවන්. මේ අතරදී වික්‍රම් රෙහාන් හිටපු පිටරට ගෙදරට ගිහිල්ලා එයාගේ ගෙදර පරීක්ෂා කරනවා. එයා එහෙ ඉද්දිම රෙහාන්ගේ ගෙදර ෆෝන් එක රින් වෙනවා. ඉතින් වික්‍රම් මේක ආන්සර් කරනවා. ඒක රෙහාන්ගෙන්. රෙහාන් කියනවා මම උඹව බලන්න මුම්බායි ආවා. උඹ මාව හොයන් ගිහිල්ලානේ කියලා. ඒකට කමක් නැහැ අපි සැනසille හම්බෙලා තේ එකක් බොමු. හිරේ කැන්ටිමේදී කියලා වික්‍රම කියනවා. රෙහාන් කෝල් එක කට් කරලා සිගරට් එකක් බොන්න හදනවා. එතකොට කවුරු හරි කාට හරි ගහන සද්දයක් ඇහිලා එයා හැරිලා බලද්දි කෙල්ලෙක් ජනේලයක් ළඟ වැටෙනවා පේනවා වීදුරුවේ. එතන ජනේල රෙද්ද ඇරලා. ඒ නිසා තමයි මෙයාලව පේන්නේ. එතන ඕලක් ඉන්නවා පේනවා. ඒ ඕලක්ගේ වයි. එයාගේ නම ෆාරා. ඕලක් එයාට ගහනවා. ඒ කෙල්ල රෙහාන්ට නොපෙනෙන්න ජනේල රෙද්ද වහනවා. ඊළඟ දවසේ උදේ රෙහාන් ඕලක්ගේ ගාඩන් එකේ රාජන් ඕලක්ගේ වයිෆ් ඒ කියන්නේ ෆාරා චිත්‍ර අඳිනවා දකිනවා. මෙච්චර ලස්සන දෙයක් කලින් දැකලා නැහැ කියලා රෙහාන් ළඟ තියෙන මලක් අල්ලනවා. කෙල්ල හැරිලා කියනවා ලස්සන දේවල් හරි භයානකයි කියලා. ඔය මලට කියන්නේ බෙලඩෝනා කියලා. රෙහාන් කියනවා මම දන්නවා කියලා. මේකේ පොඩි මාත්‍රාවකට මිනිහෙක් සිහි නැති වෙනවා කියලා රෙහාන් කියනවා. ඒ කෙල්ලව රෙහාන් කොහෙදි හරි දැකලා තියෙනවා. දිල්ලියේ කෞතුකාගාරෙකි. මේ ෆාරා එයාගේ චිත්‍ර ප්‍රදර්ශනයක් කරන්න කියලා කෞතුකාගාරයේ අයිතිකාරයෙක්ගෙන් ඉල්ලීමක් කරලා තියෙනවා. එතන රෙහාන් ඉඳලා ඒත් ෆාරා කියනවා ඔයාට වැරදිලා මම එයා නෙවෙයි කියලා. මෙතනදී මේ දෙන්න කතා වෙන ඒවයින් රෙහාන් හොඳ කලාකාරයෙක් කියලා මේ ෆාරා දැනගන්නවා. ඒ වගේම ෆාරා හරිම අසරණ වෙලා දුක් විඳිනවා කියලා රෙහාන් දැනගන්නවා. ඒ එක්කම රාජන්ගෙන් කෝල් එකක් ඇවිල්ලා රෙහාන් යනවා. ඔන්න අපිට දැන් පෝට්‍රේස්ට් කලාගාරය පෙන්නනවා. ඒක මාරම සිකියුරිටි එකක් තියෙන තැනක්. දැන් දියමන්ති කොල්ලයට තව දවස් 7ක් තියෙනවා කියලා පෙන්නනවා. ඉතින් රෙහාන් අදම යනවා මේ කලාගාරය බලන්න. එයා එතන ඉඳන් හැම ආස්සක් මුල්ලක් නෑරම හොඳට බලනවා. මෙතන රාජන් ඕලක් ඇවිත් ඉන්නවා. රෙහාන් හොරකම වෙන හැටි මේකේ සිකියුරිටි එක ගැනයි රාජන්ට කියලා දෙනවා. රෙඩ් සන් මෙහි තැම්පත් කරන දවසේම රෑට උස්සනවා කියලා තමයි කියන්නේ. අති නවීන සිකියුරිටි සිස්ටම් එකක් තියෙනවා කියලා අපිට පෙන්නනවා. මේ සිස්ටම් එක කැලිෆෝනියාවේ හදපු සිස්ටම් එකක්. එහෙට රෑ වෙද්දි මෙහෙ දවල්, මෙහෙට දවල් වෙද්දි එහෙ රෑ. ඉතින් අන්න ඒ පොයින්ට් එක අරගෙන රෙහාන් සිස්ටම් එක හැක් කරලා රෑට විතරක් වැටෙන ලේසර් සිකියුරිටි එක අයින් කරලා රෙඩ් සන් උස්සන්න තමයි ප්ලෑන් එක. ඉතින් මේක රිසෙට් කරන්න පාස්වර්ඩ් එක ඕන වෙනවා. ඒ පාස්වර්ඩ් එක තියෙන්නේ ජෙනිෆර් ලෝබෝ ළඟ. එයා තමයි මේ කලාගාරයේ අයිතිකාරයා. අර කලින්ම රාජන් චිත්‍රවෙන්දේසියේදී හමු වෙච්ච කෙනා. පාස්වර්ඩ් එක ගන්න රෙහාන්ට ප්ලෑන් එකක් තියෙවිද? අපි බලමු ඒක ඉස්සරහට. ඊට පස්සේ පෙන්නනවා වික්‍රම් රෙහාන්ගේ තාත්තව හම්බෙන්න ගිහින් වික්‍රම් අහනවා ඔයාගේ පුතා කෝ කියලා. ඉතින් ඩොක්ටර් තමන්ගේ පුතා අවිට කතා කරනවා. වික්‍රම් කියනවා මෙයා ගැන නෙමෙයි මං අහන්නේ රෙහාන් ගැන කියලා. එතකොට ඩොක්ටර් කියනවා මට ඉන්නේ එක පුතයි කියලා. මේ වෙලාවේ වික්‍රම් කියනවා රෙහාන් දවස් 3කට කලින් රට ඉඳලා ඉන්දියාවට ආව කියලා. එතකොට තමයි අවි දැනගන්නේ අයියා ඉන්දියාවට ඇවිත් කියලා. ඩොක්ටර් කියනවා අපි අවුරුදු 3කින් එයාව දැකලවත් නැහැ. ඒ නිසා එයා ගැන දැනගන්න දෙයක් නැහැ මෙතනින් යන්න කියලා. ඊට පස්සේ රෙහාන් රාජන්ගේ ගෙදර පූල් එකේ පීනනවා පෙන්නනවා. තාත්තා එයාට උඹ මගේ පුතෙක් නෙමෙයි මගේ දෑහැට නොපෙනී ඵලයන් කියපු කතාව ඔළුව ඇතුලේ නැහෙන්න ගන්නවා. රෙහාන් පීඩණයෙන් නේව මතක් කරනවා. තාත්තා එයාගේ කමුලරත් ගහලයි ගෙදරින් එලවලා තියෙන්නේ. රෙහාන් ගොඩට ඇවිත් ඩ්‍රින්ක් එකක් දානවා. එතකොට ෆාරා එයාට කතා කරනවා. ඔයා කීව හරි. ඔයා එදා ආර්ට් ගැලරි එකේ දැකපු කෙල්ල මම තමයි කියලා කියනවා. එදා ඒ ගැලරි එකට චිත්‍ර දාන්න එපා කියලා රෙහාන් මේ ෆාරට කියලා තියෙනවා. ඒක වැහෙන්න යන ගැලරි එකක් කියලාත් කියලා තියෙනවා. ඊට පස්සේ දවසේ ඒ ගැලරි එකේ හොරකමක් වෙලා ගැලරි එක වැහිලා. ෆාරා මෙතනදී කියනවා රාජන් ජීවිත එක්ක සෙල්ලම් කරනවා කියලා. රෙහාන් අහනවා ඇයි එයාව බැන්දේ කියලා. ෆාරා අහනවා ඇයි එයා එක වැඩ කරන්න කියලා. හැම කෙනෙක්ටම අසරණකමක් තියෙනවා කියලාත් ෆාරා කියනවා. රෙහාන් ෆාරා දිහා බලාගෙන ඉන්නවා. එයා එතනින් නැගිටලා ඈතට යන කල්ම. ඊළඟට පෙන්වනවා මුහුද මැද රාජනුයි රෙහානුයි බෝට්ටුවක කතා කර කර ඉන්නවා. එතනදී කැමරා හයි කරපු කණ්ණාඩියක් රාජන් රෙහාන්ට දෙනවා. එතනදී රෙහාන් හොරකම වෙන හැටි කියනවා. කලාගාරේ කැමරා දෙකක් පොඩි තැනකදී කවර් වෙන්නේ නැති අවස්ථාවක් එනවා. ඒත් ඒක තප්පර 4කට. ඉතින් එතනදී තමයි මේ හොරකම කරන්න කියලා රෙහාන් කියනවා. රෙහාන් හොරකමට යන්නේ අර රාජන්ගේ බිස්නස් පාර්ට්නර් චංකි එක්ක. ඉතින් මේ විස්තර කරන අතරම අපිට හොරකම වෙන හැටිත් පෙන්වනවා. ආරක්ෂකයෙක්ගේ ඇඟේ හැප්පිලා රෙහාන් ඇක්සස් කාඩ් එකක් ගන්නවා. ඊට පස්සේ කන්ට්‍රෝල් රූම් එකට රිංගනවා. එතනින් ජෙනිෆර් ලෝබෝගේ රූම් එකට ගිහින් එයාගේ කීබෝඩ් එක හොඳට පිරිසිදු කරනවා. ඒ අතරදී චංකි ගිහින් සිකියුරිටි රූම් එකේ කෙනාට ලියවිල්ලක් දීලා අස්සනක් ගන්න එන්න කියනවා. ඒ අස්සන ගත්තේ එයාට දෙන පෑනේ අර සිහි නැති වෙන බෙහෙත් එක දාලායි තියෙන්නේ. අස්සන ගහන්න පෑන ක්ලික් කරද්දිම ඒ මිනිහා සිහි නැති වෙලා වැටෙනවා. චංකි ඒ අතරදී ඔක්කොම පවර් ඕෆ් කරනවා. පවර් ඕෆ් වුණාට පස්සේ ඔන්න එලාම් ඔක්කොම වදින්න ගන්නවා. ආරක්ෂකයෝ ගිහින් පවර් ඔන් කරනවා. ජෙනිෆර් එයාගේ රූම් එකට යනවා. මොකද පවර් ඕෆ් වුණාම එලාම් ඔක්කොම ඕෆ් කරන්න පුළුවන් ජෙනිෆර් ලෝබෝට විතරයි. ඒක කරන්නම් පාස්වර්ඩ් එක ගහන්න ඕනි.
මේ අතරේ රෙහන් රෝම් එකේ හැංගිලා බලාගෙන ඉන්නවා. ජෙනිෆර් ඇවිත් පාස්වර්ඩ් එක ගහලා එලාම් ඕෆ් කරලා ගියාම කීබෝඩ් එකේ ෆින්ගර්ප්‍රින්ට් වලින් පාස්වර්ඩ් එක ලියා ගන්නවා. හැබැයි ඒක පිළිවෙලකට නෙමෙයි තියෙන්නේ. ෆින්ගර්ප්‍රින්ට් වැදිලා තියෙන කීස් ටිකෙන් තමයි පාස්වර්ඩ් එක හොයාගන්න ඕනේ. ඉතින් පාස්වර්ඩ් එක ලියාගත්ත රෙහන් එළියට එනවා. එළියේ රාජන් බලාගෙන ඉන්නවා. අංක 10ක පාස්වර්ඩ් එකක් ඒක. හැබැයි පිළිවෙලට නෑ. ඒක චෙක් කරලා හොයාගන්න වෙනවා. ඒත් තව දවස් 3යි තියෙන්නේ රෙඩ්සන් ගේන්න. ඊට කලින් මේ පාස්වර්ඩ් එක හොයාගන්න වෙනවා කියලා රාජන් කියනවා. අපිට ඊළඟට පෙන්නනවා මූසා කියලා කෙනෙක්. ඇත්තට නමටම හරියන්න එයා නම් මරු මූසා කියලා තමයි කියන්න වෙන්නේ. එයා එක්ක තමයි මේ දියමන්තිය ගත්තම ඒකේ ගනුදෙනු වැඩ ටික කරගන්න ඉන්නේ. මෙයා ක්ලබ් එකක ගේම් සෙල්ලම් කරනවා. ඒකත් මරණේ ගේම් එක. එක බුලට් එකක් විතරක් ෆිල් කරපු තුවක්කුවක් කිහිප දෙනෙක්ට දෙනවා. එයාලා වටේ ඉඳගෙන වෙඩි තියාගන්න ඕනේ. හරියටම බුලට් එක සෙට් වෙලා තියෙන කෙනාගේ ගන් එකෙන් යන ෂොට් එකෙන් කෙනෙක් වැටිලා මැරෙන්න ඕනේ. ඉතිරි වෙන කෙනා තමයි මේකේ දිනන්නේ. ඒ කෙනාට තමයි ඔට්ටු අල්ලන්නේ. ඉතින් මේ අතරදී මූසට කෝල් එකක් එනවා. එයාගේ තරහකාරය රාජන්. මොන හයියකටද මෙයා කෝල් කරන්න කියලා මූසා අහන ගමන් ෆෝන් එක ගන්නවා. අවුරුදු 10ක හතුරුකමක් මේක. මම රෙඩ්සන් අරන් එනවා. ඔයා ගැනුම් කරුවෙක් හොයන්න කියලා රාජන් කියනවා. එතකොට ඔයාගේ ගිනුමයි හිතයි දෙකම පිරෙයි කියලාත් කියනවා. මූසා කියනවා ගිය පාර උඹ නෝවලින් බේරුනේ මේ පාර වැරදුවත් ඉතුරු කරන්නේ නැහැ කියලා. රාජන් කෝල් එක දීලා ගෙදරින් යනවා. රෙහාන් මේක බලන් ඉඳලා ෆාරා එක්ක එළියට යනවා. ෆාරා මෙහෙම එළියට ගිහින් තියෙන සෑහෙන කාලෙකින්. එයා රෙහාන්ට ස්තුති කරනවා. මෙතනදී රෙහාන් මේ පාක් එකේ යාළුගේ තාත්තා ඇවිදන් යනවා දකිනවා. එයා දුර ඉඳන් මේ දිහා බලන් ඉඳලා යනවා කියලා ෆාරට කියනවා. ඉතින් ෆාරා කියනවා එයාගේ අම්මා පොඩි කාලේ එයාව දාලා ගියා. ඒත් අම්මා හිටියනම් එයාව දකින්න එයා ඕනම දෙයක් කරනවා කියලා. ඒ නිසා අවස්ථාවන් මග අරගන්න එපා, දුරස් බවක් තියාගන්න එපා කියලා ෆාර කියනවා. රෙහාන්ට ෆාර ගැන ආදරයක් ඇති වෙලා මම රෙඩ්සන්වයි ඔයාවයි දෙන්නම හොරකම් කරන් යනවා කියලා ෆාරට කියනවා. රාජන්ට මුකුත්ම කරන්න බැරි වෙයි කියලාත් කියනවා. එහෙම කියලා ෆාරට කිස් එකක් දෙනවා. ඊට පස්සේ රෙහාන් හොටෙල් රූම් එකකට යනවා. කෙනෙක්ව මුණ ගැහෙන්න. කොහොම හරි මේක ආරංචි වෙනවා වික්‍රම්ට. වික්‍රම් එයාව හොයන් හොටෙල් රූම් එකට එනවා. රෙහාන් රූම් එකට යනවා. එතන ඉන්නේ අර රෙහාන්ගේ යාළුවා අර ගේම් ගහන කෙල්ල. ඒ කෙල්ලට රෙහාන් ෆොටෝ වගේක් පෙන්නනවා. ඒ ෆොටෝ එකේ ඉන්නේ සයිමන් ජාවිස් කියන UK මහ කොමසාරිස් කෙනෙක්. එයාගේ ලැගේජ් එකේ ෆොටෝ එකකුත් තියෙනවා. මේ දෙන්නගේ ප්ලෑන් එක ගහන අතරේ වික්‍රම් රූම් එකට පනිනවා. ඒත් රෙහාන්වයි ඒ කෙල්ලවයි හොයාගන්න බැරි වෙනවා. එයාලා එතනින් පැනලා ගිහිල්ලා. ඒත් ඩස්බින් එකේ තිබිලා පාස්වර්ඩ් එකක් ලියපු කොල කැලි ටිකක් වික්‍රම්ට අහු වෙනවා. ඒ වෙලාවේ තමයි වික්‍රම් දැනගන්නේ මේ රෙහාන් මේ පාර ඉන්දියාවට ආවේ රෙඩ්සන් උස්සන්න කියලා. වික්‍රම් රෙඩ්සන් තැම්පත් කරන්න ඉන්න කලාගාරයේ අයිතිකාර ජෙනිෆර් ළඟට ගිහින් මේ විස්තරය කියනවා. අර කොල කෑලි වල ලියලා තිබුණු පාස්වර්ඩ් එක එයාලගේ පාස්වර්ඩ් එක කියලා ජෙනිෆර් අඳුර ගන්නවා. ජෙනිෆර් පාස්වර්ඩ් එක මාරු කරන්න හදනවා. ඒත් වික්‍රම් මාරු කරන්න එපා කියනවා. රෙහාන්ව කොටු කරගන්න ඕන නිසා පාස්වර්ඩ් එක චේන්ජ් කරන්න වික්‍රම් ඉඩ දෙන්නේ නැහැ. ඔන්න ඊළඟට හොරකම සිද්ධ වෙන දවස එනවා. රෙහානුයි රාජනුයි චංකි ඒ ගැන කතා කර ඉන්නවා. රෙහාන් කියනවා මේ පාර මම යන්නේ තනියම කියලා. සලීම් විතරක් ආවම ඇති කියනවා. සලීම් කියන්නේ රාජන්ගේ ඩ්‍රයිවර්. කලාගාරයේ යටින් යන කානුව හරහා තමයි රෙහාන් යන්නේ. මේ රෙහාන් යන ගමන රාජන්ට එයා දුන්න කැමරා හයි කරපු කණ්ණාඩියෙන් පේනවා. රාජන් රෙහාන් යන දිහා එයාගේ වයිෆ් සහ චංකි එක බලාගෙන ඉන්නවා ස්ක්‍රීන් එකකින්. කොහොම හරි කලාගාරයේ ඇතුළට යන රෙහාන් ජෙනිෆර් ලෝබෝගේ සිස්ටම් එක හැක් කරලා රෙඩ්සන් අවට තියෙන ලේසර් සිකියුරිටි සිස්ටම් එක අයින් කරනවා. පාස්වර්ඩ් එක චේන්ජ් කරලා නැති නිසා ලේසියෙන්ම ඒකට ලොග් වෙන්න පුළුවන් වෙනවා. මේ හොරකමට විනාඩි 6ක් වගේ පොඩි කාලයක් තමයි සිස්ටම් හැක් කරලා ගන්න පුළුවන් වෙන්නේ. රෙහාන් ටයිම් ස්ටාර්ට් කරලා වැඩේට බහිනවා. මේ රෙහාන් හොරකමට යන දිහා බලන් ඉන්නේ රාජන් විතරක්ම නෙමෙයි. වික්‍රම් සහ ජෙනිෆර් ලෝබෝත් කැමරා වලින් රෙහාන්ව බලන් ඉන්නේ. ජෙනිෆර්ගේ කැමරා සිස්ටම් එක හැක් කළාට වික්‍රම් සූක්ෂම විදියට තව කැමරා හයි කරලා තිබිලා. ඒ නිසා රෙහාන්ව ඒ කැමරා වලට අහු වෙනව පෙන්නනවා. කැමරා වලට හොරාව අහු වුණු නිසා ජෙනිෆර් කියනවා දැන් සාක්ෂි තියෙන නිසා සිස්ටම් ඩවුන් කරන්න කියලා. ඒත් වික්‍රම් කියනවා තව තප්පර 10ක් ඉවසන්න. එතකොට තව සාක්ෂි එක යාව අල්ලගන්න පුළුවන් කියලා. ඔන්න දැන් රෙහාන්ට තප්පර 4ක ગેප් එකක් තියෙන කැමරාව ළඟින් යන්න තමයි හදන්නේ. එතනින් යනවා කියන්නේ ඉතින් වැඩේ ගොඩ තමයි. ඒත් රෙහාන් එතනින් යන්න කලින් කැමරා දිහා බලනවා. මොකක් හරි අවුලක් තියෙනවා කියලා යාට පේනවා. එයා එතන නතර වෙලා ස්ක්‍රීන් එකෙන් බලන් ඉන්න රාජන්ට කතා කරලා කියනවා කැමරා එකේ තිබ්බ ඉෂුව එක හදලා වගේ. ඒක වේගෙන් කරකැවෙනවා කියලා. දැන් වික්‍රම් බලනවා ඇයි මෙතන ඉහාට රෙහාන් යන්නේ නැති කියලා. CCTV වල පොඩි ඉෂුව එකක් තිබ්බා අද උදේ මම ඒක හරි ගැස්සුවා කියලා ජෙනිෆර් කියනවා. එතකොට තමයි වික්‍රම්ට වැඩේ තේරෙන්නේ. මේක රෙහාන් දැනගෙන කියලා. මේ වෙලාවේ රෙහාන් තේරුම් ගන්නවා වික්‍රම්ගේ කට්ටිය තමන්ගේ දිහා බලන් ඉන්නේ කියලා. ඒ නිසා අද මේක කරන්න බෑ කියලා පනින්න හදනවා. වික්‍රම් මුළු ඒරියා එකම ලොක් කරලා කවර් කරනවා. රෙහාන්ට යන්න බැරි වෙනවා. රෙහාන් එතනින් පැනලා දුවනවා. ඒ ඔක්කොම රාජන් බලන් ඉන්නේ.
රෙහාන් පැනලා යනවා එතනින්. කොහොම හරි දුවගෙන යද්දී වික්‍රම්ට රෙහාන්ව කොටු වෙනවා. දැන් හිරගෙදර තේකක් බොන ලෑස්ති වෙයන් කියලා වික්‍රම් රෙහාන්ට තුවක්කුව දික් කරනවා. ඒ දෙන්න අතර එතන ලොකු ෆයිට් එකක් යනවා. මේ ෆයිට් එක රාජනුයි චංකි රාජන්ගේ වයිෆ් ෆාරයි බලන් ඉන්නවා. රාජන්ගේ වයිෆ් රෙහාන්ට ආදරෙන් ඉන්න නිසා එයා නම් පුදුම බයකින් තමයි මේ දිහා බලන් ඉන්නේ. කොහොම හරි රෙහාන් මෙතනින් පැනලා යනවා. ඒ අද්දි වැටිලා කණ්ණාඩිය ගැලවිලා ගිහින් රාජන් එක්ක තියෙන කනෙක්ෂන් එක නැති වෙනවා. එතනට ආපු අර ගේම් ගහන ගර්ල් රෙහාන්ව අරගෙන වාහනේ දාගෙන යනවා. වික්‍රම්ගේ මිෂන් එක ෆේල් වෙනවා වගේම රාජනුත් ෆේල් වෙනවා. මොකද මැනික් වැඩේ කරගන්න උනේ නැහනේ. ඉතින් ඊට පස්සේ අපිට පෙන්නනවා ජෙනිෆර් ලෝබෝ වික්‍රම්ට හොඳටම බනිනවා. මගේ කලාගාරයයි රෙඩ් සන් දියමන්තියයි දෙකම ඇමක් විදියට දාලා පාවිච්චි කළා කියලා. ඒ වෙලාවේ මේ විස්තරය දැනගන්න අප්‍රිකානු කුමාරයා ඇවිල්ලා රෙඩ් සන් මට ආයෙම ඕනි කියලා කෑ ගහනවා. ඊළඟට අපිට පෙන්නනවා රාජන් එයාගේ මිනිහෙක් දාලා එයා ඉස්සරහම රෙහාන්ට හොඳටම ගහනවා. මොකද දැන් එයාගේ මිෂන් එක ෆේල් වුණානේ. ඒ අතරේ මූසාගෙන් රාජන්ට කෝල් එකක් එනවා. රෙහාන් කියනවා දැන් ටිකක් නවත්තන්න මට සිගරට් එකක් දෙන්න ණයට මං එක ණයක් විදියට ගෙවන්නම් කියලා. මූසාගේ ෆෝන් එක ආන්සර් කරන්නේ නැතුවම රාජන් රෙහාන්ට ගහන එක නවත්තලා එයාට සිගරට් එකක් දෙන්න කියලා සංඥාවක් දෙනවා චංකිට. ඉතින් රෙහාන් කියනවා තවමත් උඹට රෙඩ් සන් ගෙනල්ලා දෙන්න පුළුවන් එකම කෙනා මම විතරයි කියලා. මේක ගෙනාවේ නැති වුණොත් මගේ තාත්තා නැති වෙනවා. ඒ වගේම මූසා උඹව නැති කරනවා කියලා. ඒ නිසා මට තව ප්ලෑන් එකක් තියෙනවා. අපි දෙන්නගෙම ගැලවීම මේක තමයි කියලා. අප්‍රිකානු කුමාරයා ගමුණු බය වෙලා ආයෙමත් රෙඩ් සන්ව ලන්ඩන් වලට ගෙනියන්න ප්ලෑන් එකක් හදලා. කලාගාරයේ ඉඳලා එයාපෝට් එකටත් එහෙන් හීරෝත් එයාපෝට් එකටත් ඊට පස්සේ බ්‍රිතාන්‍ය ආරක්ෂාව යටතේ ලන්ඩන් කෞතුකාගාරයටත් මේක ගෙනියන්න ප්ලෑන් කරලා තියෙනවා. මේ ප්ලෑන් එක රෙහාන් දැනගෙන රෙහාන් රාජන්ට මේ වෙලාවේදී මේ විස්තරේ කියනවා. බ්‍රිතාන්‍යයේ ආරක්ෂාවක් නැති ඉන්දියාවේ ආරක්ෂා ඒජන්සියකුත් නැති එක තැනක් තියෙනවා. මට එතනදී ඒක උස්සන්න පුළුවන් කියලා කියනවා. මම මේ සැරේ යමන්තිය උස්සන්නේ අඩි 30000ක් උඩදී කියලා. එතකොට රාජන් කියනවා කුමාරයා යන්නේ ප්‍රයිවට් ජෙට් එකක කියලා. රෙහාන් කියනවා මේ පාර කුමාරයා මගී ප්‍රවාහන යානයක යයි කියලා. කිව්වා වගේම කුමාරයාගේ ප්‍රයිවට් ජෙට් එකේ ඉෂුව එකක් එනවා. ඒ රෙහාන් ඒකේ ලෑන්ඩින් ගියර් එක ජෑම් කරලා අවුලක් ඇති කරලා නිසා කුමාරයාට ඒ හින්දා මගී ගුවන් යානයක යන්න වෙනවා. මොකද එයාගේ ප්‍රයිවට් ජෙට් එක හදන්න සතියක් විතර යනවා. ඉතින් මේ වෙලාවේ චංකිට තරහ ගිහින් කියනවා මෙයා ආපහු ඔයාව මෝඩයට අන්දන්න ප්ලෑන් ගහනවා කියලා. ඒත් මේ වෙලාවේ රාජන් පුටුවෙන් නැගිටලා චංකිගේ බෙල්ලට පිහියෙන් ඇනලා මරලා දානවා. ඊට පස්සේ ෆෝන් එකෙන් රෙහාන්ගේ තාත්තගේ ලයිව් වීඩියෝ එකක් පෙන්නනවා. එයා පාක් එකේ ඇවිද තමයි ඉන්නේ. ඒ එක්කම එයා ළඟම තියෙන ලයිට් එකට වෙඩි තියලා රෙහාන්ට අනුතුරු අඟවනවා මෙදා පාර බේරුණා ඊළඟ පාර හැම වෙන්නේ නැහැ. ඒ නිසා වරද්දන්න නැතුව වැඩේ කරපන් කියලා. මේ සිද්ධියෙන් පස්සේ රාජනුයි ෆාරයි රෙහානුයි ගෙදර ඇවිත් කතා කරනවා පෙන්නනවා. රාජන් චංකිව මරපු එකේ ලේ පිහිදදා ඉද්දි රෙහාන් කියනවා මට අලුත් පාස්පෝර්ට් එකක් ඕනි කියලා. රාජන් කියනවා ඒක උඹට ලැබෙයි කියලා. ඒ වගේම එයා එක්ක යන්න කෙල්ලෙක් ඕනි කියලාත් කියනවා. වෙන විශ්වාස කරන්න කෙනෙක් නැති නිසා ඔයාට ෆාරෝ විශ්වාස නම් විතරක් ෆාරෝ වේවන්න කියලා කියනවා. රාජන් ෆාර දිහා බලලා ෆාරෝ තදින් කිස් කරලා කියනවා උඹට වඩා නම් මට මෙයාව ගොඩක් විශ්වාසයි කියලා. ඔන්න ඊළඟ දවසේ රාජනුයි රෙහානුයි යනවා කෙනෙක්ව බලන්න. හැබැයි බලන් ඉන්නේ දුරයි. එයාගේ නම මනීෂ් අෂර්. ලෝකේ පෙරළුණොත් එයා වීකෙන්ඩ් ගෝල්ෆ් ගහන්න යනවා. එයාට යාළුවෙක් වගේ කතා කරලා වැඩේ කරගන්න කියලා රෙහාන් රාජන්ට කියනවා. එයා ෆයිලට් කෙනෙක්. ඊට පස්සේ අපිට පේනනවා රාජන් මූසට කෝල් කරලා උදව්වක් ඉල්ලනවා. මූසා කියනවා ඉස්තාන්බුල් වලට ඇවිත් හම්බෙන්න see you on the other side කියලා. ඊළඟට අපිට පෙන්නනවා රෙහාන්ගේ අර ගේම් ප්ලේ කරන කෙල්ල රෙහාන් එක්ක තැනකට යනවා. ඒ තමයි රෙහාන් අර ෆොටෝ වලින් පෙන්නපු සයිමන් ජාවීස්ගේ ගෙදර ළඟට. රෙහාන් හොරෙන් ඒ ගෙදරට රිංගනවා. ඒ අද්දි අර ෆොටෝ වල තිබ්බ වගේම ලැගේජ් එකක් අරගෙන යනවා. ඒක අරන් ගිහින් සයිමන් ජාවීස්ගේ ඇඳ යට තියෙන ඒ වගේම ලැගේජ් එකකට ඒක මාරු කරනවා. ඒ අතරදී සයිමන් ජාවීස් ගෙදර එනවා පෙන්නනවා. එයා කාමරයට යන්න කලින් රෙහාන් එළියට ඇවි කෙල්ල එක්ක පිටත් වෙනවා. ඊළඟට අපිට පෙන්නනවා ස්තාන්බුල් වලට ෆ්ලයිට් එකක් යනවා. රාජන් මූසව හම්බෙන්න ගිහින්. මේ පාර විතරක් මාව විශ්වාස කරන් අපි හවුල්කාරයෝ වෙමු කියලා රාජන් කියනවා. එතකොට මූසා අහනවා අනිත් හවුල්කාරයට මොකද වෙන්නේ කියලා. ඒ අහන්නේ රෙහාන් ගැන. රාජන් කියනවා වැඩේ ඉවර වුණාම හවුල්කාරයත් ඉවරයි. මෙහෙම වල දානවා කියලා. මූසා 50-50 කියලා කැමති වෙනවා. ඊට පස්සේ අපිට පෙන්නනවා රෙහාන් තාත්තව බලන්න ගෙදර ඇවිත් ෆැමිලි ෆොටෝ එක දිහා බලන් ඉන්නවා. ඒ වෙලාවේ තමයි තාත්තා ගෙදරට එන්නේ. ගෙදරට එද්දිම රෙහාන් ගෙදර ඇවිල්ලා ඉන්නවා තාත්තා දකිනවා. ඒ දෙන්න අතර බහින් බස් වීමක් යනවා. තාත්තා තාමත් රෙහාන් එක තරහින් තමයි ඉන්නේ. රෙහාන් කියනවා මම ජීවත් වෙලා ඉන්නකම් ඔයාට කිසිම නරකක් වෙන්න දෙන්නේ නැහැ කියලා. තාත්තා කියනවා ඔයා මගේ පුතා ඉතින් මට ඊට වැඩිය නරක දෙයක් වෙන්න තියද කියලා. රෙහාන් කියනවා ඔයාගේ හතුරන්ටත් නරක දෙයක් කියන්න පුළුවන්ද මම ඔයාගේ පුතා කියන එකට වඩා කියලා. එහෙම කියලා තාත්තා හැරිලා බලන්නත් කලින් රෙහාන් එතනින් යන්න යනවා. මේ වෙලාවේ වික්‍රම්
රෙඩ් සන් ගැන පොතක් බල ඉද්දි යාට ඇහෙනවා ඔෆිස් එකේ අය කතා වෙනවා රෙඩ් සන් ආපහු ලන්ඩන් වලට ගෙනියනවා කියලා. චඩ්ඩ තමයි ඒක කියන්නේ. එතනදී වික්‍රම් දැනගන්නවා අප්‍රිකානු කුමාරයා මගී ගුවන් යානයක තමයි මේ රෙඩ් සන් ගෙනියන්නේ කියලා. වික්‍රම් කියනවා රෙහාන් අපිව ආයෙවමත් මෝඩයට ඇඳුවා. මේක එයාගේ ප්ලෑන් එකක්. ඉක්මනින්ම අපි එයාපෝට් එකට යමු කියලා. මේ වෙලාවේදී තමයි රෙඩ් සන් එංගලන්තයට ගෙනියන්න ලෑස්ති කරලා තියෙන්නේ. ඉතින් කුමාරයා රෙඩ් සන් අරන් මේ වෙලාවේ එයාපෝට් එකට යන ගමන් තමයි ඉන්නේ. වික්‍රමුයි චඩ්ඩයි අනිත් ඔෆිසර් එක්ක එයාපෝට් එකට යනවා පෙන්නනවා. රෙහාන් ලස්සනට ඇඳගෙන එයාපෝට් එකේ ඇවිදගෙන යනවා. එයා පස්සෙන් රාජන්, ෆාරා සහ ඩ්‍රයිවර් සලීනුත් වෙනම එනවා පෙන්නනවා. කට්ටියම අලුත් පාස්පෝර්ට් එක්ක චෙක් ඉන් වෙනවා පෙන්නනවා. කිසිම ප්‍රශ්නයක් නැතුව එයාලා ඇතුළට යනවා. රෙඩ් සන් විශේෂ සිකියුරිටි එකක් යටතේ ගුවන් යානයේ අරන් යන්නයි හදන්නේ. දැන් හැමෝම ගුවන් යානයේ වාඩි වෙලා ඉන්නවා. කුමාරයා බිස්නස් ක්ලාස් එකේ වාඩි වෙලා ඉන්නවා පෙන්නනවා. දැන් තමයි වික්‍රම් එයාපෝට් එකට ආවේ. කොහොම හරි එයාපෝට් එකට ආවට ෆ්ලයිට් එක ගුවන් ගත වෙලා ඉවරයි. ඉතින් වික්‍රම් රෙහාන්ගේ ෆොටෝ එකක් ගුවන් කාර්ය මණ්ඩලයට යවලා එහෙම කෙනෙක් ඉන්නවනම් දැනුවත් කරන්න කියනවා. රෙහාන්ගේ ෆොටෝ එකක් අරන් ගුවන් සේවිකාවත් සීට් එකෙන් සීට් එකට ගිහින් චෙක් කරනවා ඒ වගේ කෙනෙක් ඉන්නවද කියලා. මේක අහම්බෙන් සලීම් දකිනවා. එයා වොෂ්රූම් යනවා වගේ නැගිටලා ගිහින් රාජන්ට රෙහාන්ටයි මේක දන්වනවා. රෙහාන් කියනවා මට මේ වෙලාවේ අතුරුදහන් වෙන්න වෙනවා කියලා. ඒ කරලා ගුවන් සේවිකාවගේ ඇක්සස් එකක් හොරාට ගලවගෙන එයා ගුවන් යානයේ පහළ කොටසට යන්න පාර හදා ගන්නවා. මේ අතරදී වික්‍රම් යාළුවෙක් කරහා ප්‍රයිවට් ජෙට් එකක් අරගෙන රෙහාන්ට කලින් ලන්ඩන් වලට යන්න පිටත් වෙනවා. ඒ වෙලාවේ වික්‍රම්ට දැනගන්න ලැබෙනවා රෙහාන් ප්ලේන් එකේ නෑ කියලා. මොකද ගුවන් සේවිකාව චෙක් කරාට රෙහාන් හොයාගන්න එයාලට පුළුවන් කමක් ලැබිලා නැහැ. රෙහාන් මේ අතරේදී පහළ හැංගිලා ඉන්න තැනින් එළියට ඇවිත් එයා ඉන්න තැනට ෆාරව ගෙන්න ගන්නවා. ෆාර වොෂ්රූම් එකට ගිහින් ගුවන් සේවිකාවක් වගේ ඇඳගෙන එළියට එනවා. ගුවන් සේවිකාවක් වගේ ඇඳගත්ත ෆාර බිස්නස් ක්ලාස් යන අප්‍රිකානු කුමාරයාට වෙට් ටවල් අරගෙන යනවා මූණ පිහදාන්න. ඒක වෙට් කරලා තියෙන පොඩි මාත්‍රාවකින් වුණත් සිහි නැති වෙන බෙලඩෝනා මල් වල යුෂවලි. කොහොම හරි මේ වෙට් ටවල් ආරක්ෂකයන්ටත් දෙනවා. එයාලා හැමෝම නින්දට වැටෙනවා. ඒ අතරේ කුමාරයාට වෙනම මාත්‍රාවක් කන පිටිපස්සෙන් ඉන්ජෙක්ට් කරනවා. වැඩ ටික ඉවර කළා පුරුදු ඇඳුම ඇඳගෙන ෆාර ඇවිත් ආයෙ මුකුත් නොවුණු ගානට සීට් එකෙන් වාඩි වෙනවා. අර වැඩිපුර දීපු මාත්‍රාව නිසා කුමාරයාට දාඩිය දාගෙන හැරෙනවා. එයා උදව් ඊලල කෑ ගැහුවත් හැමෝම ඉන්දට ගිහින් නිසා කාටවත් මේ සද්දය ඇහෙන්නේ නැහැ. හැබැයි මේ සද්දෙට එක ගුවන් සේවිකාවක් එතනට එනවා. කුමාරයා කියනවා ડોක්ටර් කෙනෙක් ඕනි කියලා. ඉතින් ගුවන් සේවිකාව මගේ ලයිස්තුව චෙක් කරාම ඒකේ ડોක්ටර් කෙනෙක් ඉන්නව පෙන්නනවා. ගුවන් සේවිකාව එයාව එක්කගෙන එනවා. කුමාරයාට බෙහෙත් කරන්න. ඒ වෙන කවුරුවත් නෙමෙයි රුස්තම් පූනවාලා කියන නමින් පෙනී ඉන්න රෙහාන්. ලෙඩාව චෙක් කරලා ඉවරලා රෙහාන් අහනවා ලෑන්ඩ් කරන්න කොච්චර වෙලාවකින්ද කියලා. පැය 3:00ක් විතර යනවා කියලා සේවිකාව කියනවා. ඊට පස්සේ රෙහාන් කියනවා මට කැප්ටන් එක කතා කරන්න ඕනි කියලා. ඉතින් කැප්ටන් එතනට එනවා. කැප්ටන් තමයි මනීෂ් අෂර්. අර රාජන් ගෙවල් පෙන්නලා කිව්වේ යාළුවෙක් අන්න එයාව යාළු කරගන්න කියලා. අන්න එයා. ඉතින් රෙහාන් කියනවා කුමාරයාට දරුණු අසනීපයක් තියෙනවා. දැන්ම ඔපරේෂන් එකක් කරන්න වෙනවා කියලා. නැත්තම් එයා මියයි කියලාත් කියනවා. ඒ නිසා දැන්ම කොහේ හරි ලෑන්ඩ් කරන්න මේ ළඟම තියෙන එයාපෝට් එක ස්තාන්බුල් ඒකට ලෑන්ඩ් කරන්න කියනවා. කුමාරයා බේරගන්න තියෙන අන්තිම chance එක මේක කියලාත් කියනවා. ඉතින් මේ ෆ්ලයිට් එක ස්තාන්බුල් පැත්තට යන එක වික්‍රම්ට දැනගන්න ලැබෙනවා. ෆ්ලයිට් එක ලෑන්ඩ් කරාට පස්සේ කිසිම කෙනෙක්ට බහින්න දෙන්න එපා පොලිසියෙන් වට කරන්න කියලා වික්‍රම් නියෝග කරනවා. එයාත් ඉක්මනින් මේ පැත්තට එනවා කියලා එයා පොලිසියට දන්වනවා. රෝගියට අමාරුයි කියලා රෙහාන් ආයෙම කැප්ටන් හම්බෙන්න ඕනි කියනවා තනියම. ඉතින් එහෙම තනියම කැප්ටන් හම්බෙද්දි එතනම තියෙන වොෂ්රූම් එකේ ඉඳගෙන සලීම් එළියට ඇවිත් කැප්ටන්ට වීඩියෝ එකක් පෙන්නනවා. කැප්ටන්ගේ ෆැමිලි එක කිඩ්නැප් කළා. කලින්ම යාළු කරගන්න කියලා රාජ්‍යයට සිග්නල් එක දීලා තියෙන්නේ මේ ෆැමිලි එක කිඩ්නැප් කරන්න තමයි. ෆැමිලි එක යහතින් ඉන්න නම් අපි කියන තැනට ලෑන්ඩ් කරන්න කියලා සලීම් කියනවා. ඒක ස්තාන්බුල් නගරයේ මැද තියෙන පාක් එකක් වගේ තැනක්. එතනට ලෑන්ඩ් කරන්න බෑ අනතුරුදායකයි කියලා කැප්ටන් කියනවා. හැමෝම මැරෙයි කියලාත් කියනවා. අපි හැමදේම ලෑස්ති කරලා තියෙන්නේ ඒ නිසා ඔයා වැඩේ කරන්න කියලා රෙහාන් කියනවා. මේ වෙලාවේ වික්‍රම් ස්තාන්බුල් එයාපෝට් එකට ගිහින් එතන ඉන්නවා. ෆ්ලයිට් එක එනකල් තුර්කි පොලිසිය එක්ක තමයි එයා ඉන්නේ. ඒත් පොලිසියට කෝල් එකක් එනවා ෆ්ලයිට් එකේ දිශාව වෙනස් කරලා කියලා. එයාලා නගරයේ මැදට යනවා කියලාත් කියනවා. ඒ අතරේදී නගරයේ මැද තියෙන පාක් එකක මුසා එයාගේ කට්ටිය දාලා ගුවන්පතයක් හදනවා. වික්‍රම් මේක දැනගෙන එතනට යනවා පොලිසිය. ඒ අතරේදී රෙහානුයි රාජනුයි ආරක්ෂිතව තැන්පත් කරලා තියෙන රෙඩ් සන්ව හොයනවා. සේප්පුවක තමයි ඒක තියෙන්නේ. එයාලා සේප්පුව අරින්න try එක දෙනවා. ඒ අතරේදී ෆ්ලයිට් එක ගොඩ බාන තැනට ළඟා වෙනවා. එතනදී ඇතිවෙන ගැස්සීමකින් කුමාරයාගේ ආරක්ෂකයට සිහි ඇවිත් සේප්පුව අරින එක වළක්වනවා. රෙහාන්ටයි රාජන්ටයි හොඳටම ගහන්න ගන්නවා. කොහොම හරි ආරක්ෂකයව පාලනය කරලා සේප්පුව අරගන්නවා මේ දෙන්න. මේ වෙලාවේ ප්ලේන් එක ගොඩ බස්සනවා. රෙඩ් සන්ව එළියට ගන්නේ රාජන්.
කට්ටියම ෆ්ලයිට් එකෙන් බැහැලා කොහොම හරි පැන ගන්නවා. පාක් එකේ පොළව යට උමගකින් තමයි කට්ටිය පැනලා යන්නේ. අපිට ඊට පස්සේ පෙන්නනවා මූසව. මූසා රාජන්ට කෝල් කරලා කියනවා උඹ අන්තිමට සාර්ථක වුණා. මම මේ රෙඩ් සන්ව අරගෙන බය ළඟට යන ගමන් කියලා. උඹ විවේක ගන්න එපා. උඹේ පාර්ට්නර්ව ඉවර කරපන් කියලා see you on the other side කියලා කියනවා. ඉතින් ඊළඟට පෙන්නනවා රෙහන් ෆාරව හම්බෙන්න ඇවිල්ලා ෆාර එක කතා කරනවා. good bye කියන වෙලාව හරි කියලා කියනවා. රෙහන් කියනවා හැබැයි මට නෙමෙයි රාජන්ට කියලා. මොනවාද මේ ඔයා කියන්නේ කියලා ෆාර අහනවා. මම කීවනේ දියවන්තියයි ඔයාවයි දෙන්නම හොරකම් කරගෙන තමයි මං යන්නේ කියලා රොහන් කියනවා. උන් අපි දෙන්නවම මරයි එහෙම කියන්න එපා ඔයා බේරිලා යන්න කියලා ෆාර කියනවා. රෙහන් ගැන විශ්වාස කරන්න කියලා රෙහන් යනවා රාජන්ව හම්බෙන්න. ඒ වෙද්දි රාජන් රෙහන්ව මරන්න ප්ලෑන් කරලා බලන් ඉන්නවා. රෙහන් තාත්තගේ පුණ්‍ය කටයුතු වල ඩොකියුමන්ට්ස් ටිකත් අරන් ඇවිත් රාජන්ට දෙනවා අත්සන් කරන්න කියලා. මොකද තාත්තා ඒ කළුසල්ලි වැඩෙන් බේර ගන්න ඕනි නිසා. මම මගේ වැඩේ ඉවර කළා ඔයා පොරොන්දු ඉටු කරන්න කියලා රෙහන් කියනවා. රාජන් සයින් කරනවා. ඒත් ඒක සයින් කරලා රෙහන්ගේ අතට දෙන්නේ නැතුව ඩ්‍රින්ක් එකක් ගමුද කියලා අහනවා. සලීම් මේ අතරේ ගන් එක ලෝඩ් කරගෙන බලාගෙන ඉන්නවා. ඔයාගේ අන්තිම ජයග්‍රහණයට චියර්ස් කියලා රාජන් කියනවා. රෙහන් ඩ්‍රින්ක් එකක් දාගන්නවා සලීම් ළඟට ගිහින්. ඒ ගමන් රෙහන් පොඩි කතාවක් කියන්න පටන් ගන්නවා. කතාව අහගන්න ගමන් තුන්දෙනාම ඩ්‍රින්ක් එක ගන්නවා. කතාවේ හැටියට අන්තිමට රජා වෙන්නේ රෙහන්. ඉතින් මේ කතාව ඉවර වෙද්දී සලීම් බෙල්ල අල්ලගෙන මැරිලා වැටෙනවා. මොකද කියනවනම් මෙයාගේ ඩ්‍රින්ක් එකට වස මිශ්‍ර කරලා සූක්ෂම විදියට. මේ වෙලාවේ රෙහන් රාජන්ට කියනවා මං ඔබ ගැන කලින්ම දැනන් හිටියා. ඔබ මාව මරණ බවක් දැනගත්ත කියලා. පළවෙනි දවසේ මං කලාගාරේ කරපු මෙහෙයුම අසාර්ථක වුණේ නැහැ කියලාත් කියනවා. ඒ වගේම මූසා විකුණන්න අරන් යන්නේ බොරු දියමන්තිය කියලාත් කියනවා. එදා ෆ්ලයිට් එකේ UK මහ කොමසාරි සයිමන් ජාවිස් ගිහින් තියෙනවා. එයාගේ ලැගේජ් එකට රෙහන්ගේ යාළු ගේම් ගහන කෙල්ලට කියලා රෙඩ්සන් වගේම බොරු දියමන්තියක් හදලා ඒකට දාලා ලැගේජ් මාරු කරලා තමයි යවලා තියෙන්නේ. ෆ්ලයිට් එකේදී රෙහන් අතුරුදහන් වෙන්න හැංගුණ වෙලාවේ සේප්පුව ඇරලා ඇත්ත දියමන්තිය අරගෙන ලැගේජ් එකේ තිබ්බ බොරු දියමන්තියට ඒක දාලා මේ දෙක මාරු කරලා. මේ අතරේදී ගැනුම්කාරයෙක් එක මුසා දියමන්තිය පරීක්ෂා කරනවා පෙන්නනවා. ඒ වෙලාවේදී මේක බොරු දියමන්තියක් කියලා අහුවෙනවා පෙන්නනවා. මේක ඇහුවම රාජන්ට හොඳටම තරහ ගිහින් දෙන්න මාර ෆයිට් එකක් යනවා. කොහොම හරි මේ ෆයිට් එකෙන් දිනලා රාජන්ව බැඳලා දාන්න රෙහන්ට පුළුවන් වෙනවා. ඒ කරලා තාත්තගේ පුණ්‍යාධාර ඩොකියුමන්ට්ස් ටිකත් රෙහන් අරගන්නවා. එතනදී එක දවසක් ණයට ගත්ත සිගරට් එකත් රෙහන් රාජන් නෝලෝක් ළඟට දානවා. ඒ ළඟ තියෙන ගෑස් බටයක් කඩලා ගෑස් ලීක් කරලා යන්නත් රෙහන් අමතක කරන්නේ නැහැ. රෙහන් ගියාම මූසා රාජන් හොයාගෙන එතනට එනවා. රාජන්ව බැඳලා දාලා තියෙනවා දැකලා මූසා කියනවා උඹව ආයෙමත් ගොනාට ඇඳුවා කියලා. රාජන්ව කියනවා මම විතරක් නෙමෙයි අපි දෙන්නම ගොනාට ඇඳුනා කියලා. ඔව් ඒත් අද මැරෙන්නේ උඹ විතරයි කියලා මූසා කියනවා. ඔයා මම අතාරින්නේ නැහැ කියලා මන් දන්නවා. ඒත් මගේ අවසන් කැමැත්තක් ඉෂ්ට කරන්න ඕනිනේ කියලා රාජන් බිම තිබුණු සිගරට් එක අතට අරගන්නවා. ඉතින් එතන ඉන්න මූසගේ බොඩිගාඩ් ලයිටර් එකක් දෙනවා එයාට. ඒ වෙද්දි අර ගෑස් බටෙන් ගොඩාක් ගෑස් ලීක් වෙනවා. රාජන් ඒ දිහා බලලා සිගරට් එක පත්තු කරලා see on other side කියලා සිගරට් එක ගෑස් එක පැත්තට විසි කරනවා. මුළු ගෙදරම පුපුරලා යනවා. ඉතින් ඒ ගිනි ජාලාවට පිටුපාලා රෙහන් බයික් එකක යනවා අපිට පෙන්නනවා. ඊට පස්සේ අපට සයිමන් ජාවිස් ලන්ඩන් වල හොටෙල් රූම් එකක ඉඳන් එළියට එනවා පෙන්නනවා. එයා එළියට ආවම රෙහන්ගේ රූම් එකට රිංගලා ලැගේජ් එකේ තියෙන රෙඩ් සන්ව එළියට ගන්නවා. මේ අතරේ රෙහන්ගේ තාත්තා නිවුස් බලබලිද්දි ඉස්තාන්බූල් වල පිපිරීමකින් රාජන් ඕලක් මිය ගිහින් කියලා කියනවා. රාජන්ට පාතාලයේ සමග සම්බන්ධතා තිබිලා කියලත් එයා අපරාධකාරයෙක් කියලත් එතනදි කියවෙනවා. ඒ වගේම රාජන්ගේ කළු සල්ලි ආයෝජනය කරලා තියෙනවා සහ ඒ ගැන නිලධාරීන් විමර්ශනය කරලා කියලත් කියනවා. මේකට තාත්තා හොඳටම බය වෙනවා. මේ නිවුස් එක ASCII රාජන්ගේ මල්ලි අවි ඩොකියුමන්ට්ස් වගේක් අරන් ඇවිත් තාත්තට පෙන්නනවා. ඒකේ තිබුණේ අර රාජන් සයින් කරපු ඩොකියුමන්ට්ස්. හැම කරදරයකින්ම රාජන්ගෙන් රෙහන් තාත්තෝ බේරගෙන කියලා තාත්තට දැන් තමයි තේරෙන්නේ. ඉතින් මේ ඔක්කොටම පස්සේ රෙහානුයි ෆාරයි ලන්ඩන් වල ෂැම්පේන් එකක් බොනවා පෙන්නනවා. එයාලා දෙන්න ගෙයක් හදාගෙන දරුවෝ හදාගෙන ආදරෙන් ඉන්න ප්ලෑන් කරනවා. හැබැයි මේ දිහා වික්‍රම ඈත ඉඳන් බලාගෙන ඉන්නවා. එයා තාම ගේම ඇතැරලා නැහැ. රෙහන් මේක දැකලා කෙල්ල එක එතනින් අතුරුදහන් වෙනවා. වික්‍රම්ට හිතා ගන්නවත් බැරි වෙන්න. ඉතින් මෙහෙම තමයි අන්තිමට රෙඩ් සන් රෙහන් ළඟට ආවේ. මේ වගේ සුපිරි කතාවක් ආයේ බලන්න ඕන නම් නාඩගම්කාරයෝ අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න ඕනි.